සුබ දවසක් හැමෝටම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. අද අපි බලමු දැනට ආදර සම්බන්ධතාවයක ඉන්න ඔයාගේ ආදරේ අවසානය මොකක්ද කියලා. හැබැයි මුලින්ම කියන්න ඕනේ මේක පොදුවේ කියන පලාපලයක්. ඒ නිසා ඔයාට මේක 100%ක්ම නිවැරදි නොවෙන්න පුළුවන්. ඒ නිසා අවබෝධයෙන් මේ වීඩියෝ බලන්න. වෙනද වගේම කරන්න තියෙන්නේ මේ තියෙන පින්තූර තුනෙන් ඔයාගේ හිත වඩාත් මැදලා යන පින්තූරේ තෝරාගෙන අදාළ විස්තරය බලන්න විතරයි. එහෙනම් පටන් ගමු. මේ පින්තූරය තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු මොනවද ඔයාට කියවෙන පලාපලය කියලා. ගොඩක් වෙලාවට ඔයාගේ මේ සම්බන්ධතාවය ගොඩක් ශක්තිමත් බැඳීමක් නෙවෙයි කියලායි මට පෙන්눔 කරන්නේ. ගොඩක් මානසික පීඩාවකින් දෙන්නම හිතවල හංගගත්ත ගැටලු රහස් මතින් යන සම්බන්ධතාවයක් වෙන්න පුළුවන් මේක. යම් යම් හදිසි බිඳවැටීම්, සිත් රිදවීම්, අමනාපකම් මතින් ඔබේ මේ සම්බන්ධතාවය දැනට පවත්වාගෙන ගියත් මට පේන හැටියට කියන්න පුළුවන් වෙන්නේ මේ සම්බන්ධතාවයට දිගු ගමනක් නැති බවයි. මේ සම්බන්ධතාවය පවත්වාගෙන යන්න ඔයාලා දෙන්නටත් ලොකු උවමනාවක් නෑ වගේ දැනෙනවා ඇති. ඒ වගේම ඔයාගේ ඒ කෙනාට ඔයා ගැන ලොකු අනුරාගික හැඟීම් තියෙනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔයා තේරුම් ගන්න මේ සම්බන්ධතාවයේ ඉදිරියේදී බිඳවැටීමකට ලක්ුණත් විශ්වය ඔයාට ඒ දේ දෙන්නේ මේ මොහොතේ ඔයාට වඩාත්ම අවශ්‍ය ඒ දේ නිසායි. ඔයාව මේ හිරවීමෙන් නිදහස් කරන්නයි. මේ පින්තූරය තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාගේ ආදර සම්බන්ධතාවයට ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. ඔයා මේ සම්බන්ධතාවය ඉදිරියට පවත්වාගෙන යන්න ගොඩක් වැඩ කරනවා. ගොඩක් උත්සාහ දරනවා. මේ කෙනා ඔයාට මුණ ගැහුනේ කුමන හෝ ධනය සම්බන්ධ කාරණයකදී වෙන්න පුළුවන්. ඔයාලා දෙන්නට ඊටා දිගු සම්බන්ධතාවයකට මේ විශ්වය ආශිර්වාද කරනවා. ඒ කෙනා ඔයාලා දෙන්නගේ අනාගතය මූල්‍ය අතින් ශක්තිමත් කරන්න ගොඩක් මහන්සි වෙලා කැප වෙලා වැඩ කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට මේ කෙනා විදේශගත වෙලා ඉන්නවා වෙන්නත් පුළුවන්. ඔයාලා දෙදෙනාගේ එකතුව සාර්ථක දිගු ගමනකට මුල පුරනවා කියන එක මේ විශ්වය ඔයාට පෙන්눔 කරනවා. මේ පින්තූරය තෝරගත්ත ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපි බලමු ඔයාගේ ආදර සම්බන්ධතාවයට ඉදිරියේදී මොකද වෙන්නේ කියලා. මේ සම්බන්ධතාවයේදී ප්‍රධානම කාර්යයට කරන්නේ ඔයා විසින්. ඒ කියන්නේ ඔයා විසින් ඔයාගේ ආදරවන්තයා මෙහෙයවමින් ඒ කෙනාට ගොඩක් ශක්තියක් වෙලා ඉන්නවා. සමහර විට මේ කෙනාට ඔයාව මුණ ගැහුනේ එයාගේ ජීවිතයේ ගොඩක් දුෂ්කර අවස්ථාවකදී වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාගෙන් දකින විශ්වාසවන්ත බව, ඔයාගෙන් උපසුබට උත්සාහය, ඔයාගේ අනුකම්පා සහගත හදවත ඒ කෙනා ගොඩක් ආදරය කරනවා. ඔයාලට දිගු ගමනක් යන්න පුළුවන්. ඔයාගේ ආදරවන්තයා ඔයා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්ෙන් ඉන්නේ. ඒ වගේම සතුටින් බොහෝ කාලයක් ඔයාලට ඉන්න පුළුවන්. නමුත් ඔයා ඒ කෙනාව උමනාවට වඩා පාලනය කිරීමට යෑමෙන් වැළකෙන්න ඕනේ. ඔයාගේ දැඩි ගතිය යම් තරමකට අඩු කරගෙන මෘදු කෙනෙක් වෙන්න උත්සාහ කරන්න. හැමදේම ඔයාට ඕන විදිහට පාලනය කිරීමට ඔයා දරන උත්සාහයෙන් නිසා කවදා හරි ඒ කෙනා ඔයාගේම තීරණ මත යැපෙන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා සමහර විට මේ ඔබටත් උදාසීන සම්බන්ධතාවයක් ලෙස දැනෙන්න පුළුවන් එහෙම වුණොත්. ඒ නිසා ඔයා ටිකක් නම්‍යශීලී වෙන්න. ඔයාලට දිගු සම්බන්ධයකට මේ විශ්වය ආශිර්වාද කරනවා.